ආයිබෝවන් කොහොමද ඔයාලට ඔන්න අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා වම්බටු සම්බෝලයක් හදන විදිය. මේක නම් හරිම ලේසි. ගොඩක් දේවල් ඕනෙත් නැහැ. මේකට ඕනි වම්බටුයි, ලුණුයි, හමු මිරිසුයි, දෙහි බෑවත්කුයි විතරයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අලුතින්ම යන දන්නේ නැති කෙනෙක්ට ඉතින් මේකත් බලලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේකට මම නම් වම්බටු පුංචි පුංචි කෑලි වලට තමයි කපා ගත්තේ. ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් ලොකු ලොකු කෑලි වලට කපා ගන්න. ඉතින් මේ වම්බටු කරල් හතරක් තමයි මම මේක හදන්න ගත්තේ. ඉතින් හතරක් වුණාට ඔයාලා දන්නවනේ වම්බටු කපනකොට ගොඩක් ඒ වගේ පණුවෝ ඉන්නවා. ඉතින් මේකෙත් ඒ වගේ පණුවෝ ඉන්න ඒවා අයින් කරලා ගත්තාම බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මට සම්බෝලේ හදන්න ගන්න වුණේ. ඉතින් මේක නම් පුංචි පුංචි කෑලි වලට මම ගොඩාක් කපා ගත්තේ හීනියට. මොකද බෙද ගන්න ලේසි නිසා. ඉතින් ගොඩාක් ප්‍රමාණයක් හදන කෙනෙක්ට ඉතින් මෙහෙම කපද්දි වෙලා යන නිසා ඔයගොල්ලන්ට පෙති පෙති හරි කපා ගන්න පුළුවන්. ඉතින් බෙදෙන්න ලේසි ඉක්මනින් හීනියට කපා ගන්න තරමට. ඉතින් මම නම් අර පුංචි ප්‍රමාණයක් නිසා ගොඩාක් හීනියට තමයි වම්බටු ටික කපා ගත්තේ. ඔන්න වම්බටු ටික නම් කපලා ඉවර වුණා. ඉතින් දැන් අපිට තියෙන්නේ බැද ගන්න එකයි. බැද ගන්න එකත් ඉතින් එච්චර දෙයක් නෙමෙයි. මේකට අපිට දාගන්න ඕනේ ලුණු කුඩු ටිකක්, කහ කුඩු ටිකක්. මේ ටික දාලා හොඳට මේ වම්බටු කෑලි වලට තෑරෙන විදිහට අනා ගන්න. අලා ගෑස් ලිපේ මේක හදා ගන්නවා නම් එච්චර වෙලාවක් යන්නේ නැහැ තෙල් ටික රත් කරගන්න. මම ඉතින් දර ලිපේ පත්තු කරන නිසා තෙල් ටික රත් වෙන්න ටිකක් වෙලා යනවා. ඉතින් ගෑස් ලිපේ වෙන කෙනෙක්ට ඉක්මනින්ම තෙල් ටික රත් කරගෙන වම්බටු කෑලි ටික බැද ගන්න පුළුවන්. ඉතින් බලන්න චූටි වම්බටු කෑල්ලක් දාලා තෙල් ටික රත් වෙලාද කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් තෙල් ටික රත් වුණාට පස්සේ වම්බටු කෑලි ටික බැද ගන්න. ඉතින් මගේ නම් දැන් තෙල් රත් වෙලා තියෙන නිසා මම ඉක්මනින්ම වම්බටු කෑලි ටික දාලා බැද ගන්නවා. හැබැයි ඔයාලා මතක තියාගන්න මෙතන මේ වම්බටු කෑලි බැදෙන්න තියලා කොහෙවත් වෙන වැඩකට යන්න එපා. මොකද ඉක්මනින් චූටි කෑලි වලට කැපුවා නම් ඉක්මනින්ම වම්බටු කෑලි ටික බැදෙනවා. ඉතින් කර වෙන්න බලනවා ඉක්මනින්ම චූටි කෑලි කපලා තියෙන නිසා. ඔන්න වම්බටු කෑලි ටික පැදලා ඉවරයි. දැන් ඉතින් මේකට ලුණු ගෙඩියක් කපලා දාලා, එතකොට මිරිස් කරල් ටිකක් කපලා දාලා, ටිකක් සරට කන කෙනෙක් නම් මිරිස් කරල් ටිකක් වැඩිපුර දාන්න පුළුවන්. ලුණු කුඩු චුට්ටක් එකතු කරලා, දෙහිෂ ටිකක් එකතු කරලා මේක හොඳට සම්බෝලේ අනා ගන්න. අනාගත්තට පස්සේ තියෙන ඉතින් කන්න තමයි. ඉතින් මේක ලොකු රෙසිපි එකක් නෙවෙයි. බොහොම ලේසි. ඔයාලට මොනවාද ඉක්මනින් හදාගන්න පුළුවන්.
ලුණු කුඩු ටිකක් මදි වුණා. ඉතින් මේකට ලුණු කුඩු ටිකක් එකතු කරගෙන ආයෙත් නැවත මම අනාගත්තා. ඉතින් රසම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න.